අයිවන් සිල්ම දෙනාට ඉතින් ඔබ මේ දකින්නේ මේ වෙනකොටත් ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ නැත්නම් දකුණු පසට වෙන්න විශේෂයෙන් බැලුවොත් එහෙම මේ හම්බන්තොට කතරගම නැත්නම් ඒ අම්පාර සහ හම්බන්තොට අතර මුහුදු තීරයට ඔබෙන් ගොඩනැගෙමින් පවතින සුලිකුණාටු තත්ත්වයක දර්ශනයක් තමයි ඔබ මේ දකින්නේ. ඉතින් මම මීට පැය කිහිපයකට කලිනුත් වීඩියෝ එකක් දැම්මා සුලිකුණාටුවක් ලංකාව පැත්තට එනවා. හැබැයි ඒ වෙලාවේ මෙච්චර දරුණු වෙලා තිබ්බේ නැහැ. ඉතින් නැවතත් මම පරීක්ෂා කරලා බලනකොට දැක ගන්න ලැබුණා මිලිමීටර් 300කට වඩා වැඩි වලට පේනද මම මේක zoom කරලා පෙන්නන්නම් දැන්. මෙන්න මෙතන වලට පේනවා ඇති මේ මිලිමීටර් 316ක්. එතකොට මිලිමීටර් 382 400ට ආසන්න වෙන මට්ටමේ වැස්සක් ඇදගෙන තමයි මේක ලංකාව පැත්තට එන්නේ. ඉතින් මම දැන් ඔයාලට zoom කරලා පෙන්නන්නම්. එහෙම නැත්නම් මේ ට්‍රැකින් එක දාලා පෙන්නන්න යන්නේ මේක අපිට කොයි පැත්තට යන්න පුළුවන්ද? දැන් අපි දන්නවා අද දවස් 7 වෙනිදා මම මේ වීඩියෝ එක කරන්නේ රාත්‍රියේ 10 පමණ වෙන වෙලාවේ. ඉතින් මම දැන් ඉස්සරහට මේක යවන්න ලෑස්ති. ට්‍රැකින් එක වලට පේන නැති මෙන්න දැන් ට්‍රැකින් එකක් අපිට පෙන්නුම් කරලා තියෙන මේ සුදු පාටට පෙන්ලා තියෙන මේ සුලිකුණාටුව ගමන් කරන මාර්ගය නැත්නම් ට්‍රැකින් එක. ඉතින් ඒක අපි ඉස්සරහට කරලා බලමු. දවස් ඉස්සරහට දාලා බලමු කොයි වගේ තත්ත්වයක්ද මේකේ වැස්සේ වර්ධනයක් වෙනවද නැත්නම් අඩුවීමක් පෙන්නුම් කරනවද කියලා. ඉතින් මෙවැනි සුලිකුණාටු තත්ත්වයන් කිහිපයක්ම මේ වෙනකොට අපිට ලංකාව ආසන්නයේ අවට දැක ගන්න පුළුවන්. විශේෂම වෙන්නේ මේ වගේ ටිකක් මේ තියෙන තත්ත්වයට වඩා ටිකක් යටින් එහෙම නැත්නම් පහළට වෙන්න තියෙනවා මේ ජෙන්නා කියලා සුලිකුණාටු තත්ත්වයක්. ඉතින් ඒක රටකට ආසන්න වෙලා නැහැ. නමුත් ලංකාවටත් මේ තියෙන තත්ත්වය ටිකක් තව ටිකක් වර්ධනය වුණාට පස්සේ මේකට නමක් වැටෙන්න පුළුවන්. විශේෂයෙන්ම අර්නාප් වගේ නමක් ඉස්සරහට යෝජනා වෙලා තියෙන නමක් විදිහට අර්නාප් කියලා නම යෝජනා වෙන්න පුළුවන්. කොහොම නමුත් මේකට සුලිකුණාටුවකට නමක් වැටෙන්නේ මේක සුලිකුණාටු තත්ත්වයක් දක්වා වර්ධනය වුණාට පස්සේ. ඉතින් මේක දැන් ගොඩ නැගෙමින් පවතින්නේ. අපි බලමු එහෙනම් වැඩි කතා නොකර ඔන්න මම දැන් මේක ට්‍රැකින් එක ඉස්සරහට යවනවා. ඒතර බලමු වැස්සේ ස්වභාවය කොයි වගේද කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න දකින්න මොකද මේක ගොඩක් තොරතුරුත් එක්ක තියෙනවාට බලන්න ලොකු කැමැත්තක් තියෙන පුළුවන්. සහ ඒ වගේම හොඳට මේ දේවල් ගැන දැනගෙන ඔයාලගේ දේවල් පරිස්සම් කරගන්න ඒ වගේම ප්‍රවේශම් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් නිවුස් වල පෙන්වන්නේ ඇත්තටම දේවල් වුණාට පස්සේ තමයි ඒක ප්‍රවෘත්තියක් වෙන්නේ. නමුත් මේක අපි ඉස්සරහට මොනවද වෙන්නේ කියලා පෙන්වුම් කරලා තියෙනවා. ඒකට පේන ඇති මේ මිලිමීටර් 200 250 300 322 වගේ වැස්සක් ඇදගෙන තමයි මේක ලංකාව පැත්තට එන්නේ. ඉතින් මේ වගේ වැස්සක් ආවට පස්සේ අපේ තියෙන ගංගා ජලාශ දැන්ටම පිරලා තියෙන. ඉතින් ඒවා උතුරා යන්න පුළුවන්. ඒ වගේම පහුගිය කාලේ අපිට ඔලු උස්සන්න බැරි වෙන්නම පහර දුන්න කාලගුණය. ඉතින් ඒ පහර දීලා අපිට ඔලු උස්ස ගන්න යන්තම් උස්සන්න පටන් ගන්නකොටම ආයෙත් මේ වගේ තත්ත්වයක් ආවම ඒක ගොඩක් අමාරුයි අපිට වගේම මේ රජයට. ඒ වගේම තමයි ලංකාවේ ඉන්න අපිට හැම දෙයකටම තියෙන කරදරකාරී තත්ත්වයන්. ගහක් කොලක් හදාගන්න නැහැ, එරෝල් ටිකක් හදාගන්න නැහැ, කෑම ටිකක් හදාගන්න නැහැ. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් පේන ඇති මේ දිනේ මම දැන් ඔන්න මේක දාලා තියෙනවා 8 වෙනිදාට මම මේක 9 වෙනිදාට කරා. ඉතින් ඔයාලට පේන ඇති 9 වෙනිදා වෙනකොට ගොඩක් ආසන්න වෙනවා. විශේෂයෙන්ම මේ ආසන්න භාවය මේ අම්පාර ප්‍රදේශයට තමයි ගොඩක් ලං වෙන්නේ. ඉතින් මම මේක 10 වෙනිදා කරන්නම්. 10 වෙනිදා කරාට පස්සේ ඔයාලට පේන ඇති සුලිකුණාටු තත්ත්වය යන්තම් පහව ගියත් වැස්සේ ස්වභාවය පහළ වෙන්නේ නැහැ. මේ ඔයාලට පේන ඇති මේ මිලිමීටර් 380 දක්වා 370 80 වගේ වැස්සක් එක තමයි ටික ලං වෙමින් තියෙන්නේ. ඉතින් 11 වෙනිදා වගේ වෙනකොට ලංකාවේ යම් යම් ප්‍රදේශයන් වලට වහින්න පටන් ගන්නවා. ඉතින් ඔයාලට පේන මේ මිලිමීටර 70 80 ඒ වගේ ප්‍රමාණයන් වල වැසි ප්‍රමාණයක් බලා ගන්න අවස්ථාවල් වෙනවා. තැන් තැන් වල මේ රෝස පාට දම් පාට මෙන්නුම් කරන්නේ ඒ වැස්සේ ස්වභාවය මතන් ඒ වැස්සේ බරපතලකම කොච්චරද කියලා. මෙන්න මේ කෙළවරෙන් ඔයාලට පේනවා ඇති වැස්සේ මිලිමීටර ස්වභාවයේ පාට වලින් පෙන්නුම් කරලා තියෙන්නේ. දම් පාට, තද නිල් පාට, ඒ වගේ යම් යම් පාට වලින් 10 20 40 60 100 200 වගේ ප්‍රමාණ වලින් දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දම් පාට තියෙන්නේ 200ට වඩා වැඩි වර්ෂාපතනයක් තියෙනවා. ඔයාලට මේක හොඳටම හොයාගන්න පුළුවන්. තොරතුරුත් එක්ක මේ වගේ දේවල් වල මොනවද පැහැදිලි වෙන්නේ ඇත්තටම කියලා හඳුනා ගන්න අවස්ථාව ලැබෙන නිසා මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. කැමති නම් channel එක subscribe කරලා තියාගන්න. පොඩි channel එකක් තමයි. නමුත් ලොකු දැනුම් ප්‍රමාණයක් එක්ක ලොකු දත්ත ප්‍රමාණයක් එක්ක තමයි මේ දේවල් කරන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට මේක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් හැමෝම එහෙනම් පරිස්සම් වෙලා ඉන්න. පුළුවන් තරම් නැවත වීඩියෝස් අරන් එන්නම් තව තවත් දරුණු වුණොත් එම ඉතින් 10 11 12 13 වගේ වෙනකොට සුලිකුණාටු තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැති වුණාට දරුණු තද වැසි ස්වභාවයක් තමයි පෙන්නුම් කරන්නේ. ඉතින් ඒ නිසා මම ඉස්සරහට යවනම් තව ටිකක් 14 වෙනිදා මේ විදිහට 15 වෙනිදා වෙනකොට මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. 16 වගේ වෙනකොට මේ වගේ. ඉතින් මේකේ අප්ඩේට් එක ලොකුවට පෙන්නුම් කරන්නේ නැහැ. ඉතින් මම විශ්වාස කරනවා අප්ඩේට් එක ලොකුවට පෙන්නුම් කරන්නේ නැති වුණාට මීට වඩා
ප්‍රබල ස්වභාවයක් පෙන්눔 කරાવી කාලගුණයත් එක්ක කියලා. ඉතින් ඒ වගේම windy.com එකෙන් අපිට දැක ගන්න අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ වගේ ටැකින් එකක් පෙන්눔 කරලා තියෙනවා. ඉතින් ඒකිනු පෙන්눔 කරන්නේ මේ හම්බන්තොට පැත්තේ ඉඳලා ඉස්සරහට අම්පාර පැත්තට යනවා කියලා. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මෙතන ජෙන්නා සුලිකුණාටුව ඒ වගේම තමයි මේ තියෙනකට නම් කරලා තියෙන 90B කියලා. ඉතින් මේක නමක් නෙවෙයි දැන්ට තියෙන తాවකාලික නමක්. කොහොම නමුත් මම අර කලින් වගේ අර්නාබ් වගේ නමක් තමයි ඉස්සරහට එන්න තියෙන්නේ. ඉතින් ඒක බංග්ලාදේශයෙන් තමයි නිර්දේශ කරලා කියලා ආරංචි වෙන්නේ. එහෙනම් අපි බලමු මොන වගේද. ඉතින් ඒ වගේ නමක් ඕනෙත් නැහැ. මේ වගේ කාර්යකාරී සුළුකුණාටු තත්ත්වයක් ඕනෙත් නැහැ. අපේ ලංකාවේ කරදරයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. මොකද සීලුම දෙනාට ජීවිතේ ටිකක් හරි ඔලු උස්ස ගන්න ලැබිච්ච කාල සීමාව වෙනකොට